අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ජීවිතේ විශේෂම දවසක්. ඒ තමයි මගේ ග්‍රැජුවේෂන් එක. ඒ දවසට ලෑස්ති වෙච්ච විදිහ. මේක මොකද්ද? චොකලට් චිප් මේ සීන් එක හරියන්නේ නැහැ. මට දැනෙච්ච දේවල්, දෙයි නම් ඉවර වෙනකම්ම කරපු දේවල් ඔක්කොම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්නවා. ඔයාගේ vlog එක මගේ ග්‍රැජුවේෂන් එක ඔයා මගේ වීඩියෝ ගන්නට. මේක මං මුළු ජීවිත කාලෙම එනකම් බලාගෙන හිටපු දවසක්. ඉතින් ඒක නිසා ගොඩාක් නර්වස් වෙලා හිටියේ. ඒත් ඒ ඔක්කොම ඔයාලට වීඩියෝ එක බලද්දි පෙනෙයි. ඉතින් එන්න මං ග්‍රැජුවේට් වෙනවා බලන්න. Cheers to that. Hey guys! Hey. මගේ ග්‍රැජුවේෂන් එක තව දවස් දෙකකින් තියෙන්නේ. Yes. ඒ නිසා හැමදාම වගේ last minute වැඩ තියෙන්නේ අපේ. ඒ නිසා දැන් යනවා මම අයියත් එක්ක මගේ ග්‍රැජුවේෂන් සූට් එක යටින් දාන්න නිකන් සිල්කි වයිට් බ්ලවුස් එකක් ගන්න. Yes. මොකද අපි ෂර්ට් එක දාලා බැලුවා ඒත් ඒක සෙට් නෑ නේ. කැතයි වුණා. ඒක නිසා ඊගිල සපත් දෙකක් ගත්තා මට ඒක vlog කරන්න අමතක වුණා. කේක් එකත් ඕඩර් කරා. ඒක තමයි මගේ ආසම කැල්ල කේක් එක ඕඩර් කරපු එක තමයි. දැන් අපි යනවා මේක ගන්න. මං හිතුවා දැන් ග්‍රැජුවේෂන් එක දවසේ විතරක් සමහරවිට කන්ටෙන්ට් මදි වෙයි කියලා පෙන්නත්. ඒක නිසා කලින් ටිකක් ඔයාලට ප්‍රෙපරේෂන් එකක් පෙන්නන්න. ඉතින් අද උදේ අර පොඩි gift boxes වගේ මං හැදුවා. මේ පොඩි ට්‍රැඩිෂන් එකක් තියෙනවා කොන්ෆෙක්ටි කියලා පොඩි ස්වීට්ස් ජාතියක් තියෙනවා. ඒවා තෑගි දෙනවා. ඒක රතු පාට වලින් මේ තෑගි දෙනවා මේ එන කට්ටියට. ග්‍රැජුවේෂන් එකේ එන කට්ටියට. ඔයාගේ vlog එක මගේ ග්‍රැජුවේෂන් එක ඔයා මගේ වීඩියෝ ගන්නට. ඔන්න ඉතින් අපි මිලාන් සිටි සෙන්ටර් එකට ඇවිල්ලා කඩවල් ගොඩකට යන්න පටන් ගත්තා. ඉතින් මුලින්ම Zara එකට ගියා. ඉතින් අනිත් එක මේ කාලේ සේල්ස් ඔක්කොම තියෙන හින්දා සෙනගත් ගොඩාක් වැඩි. ඉතින් අපි එක කඩයකට ගියා, තව එකකට ගියා. කොතනවත් ඇත්තටම මම හොයන දේ තිබුණේ නැහැ. ඔන්න එකම එක ෂොප් එකකින් මම බ්ලවුස් එකක් try කරා. and මම ඒකට එච්චර කැමති වුණේ නැහැ because I didn't like the fit. ඉතින් අන්තිමට I couldn't find anything. මේ සීන් එක හරියන්නේ නැහැ. නෑනේ කොහෙවත්. හැමම බලන හැම එකෙම මොනවද ඒකට කියන්නේ අර මේ මොකද්ද මේ පිට්සෝ පිට්සෝ කියන්නේ මොකද්ද? කොහමරි I don't know. අර මේ ආසයි මැටීරියල් ආස නැති කද. අද අපි හොයන්නේ මේ වගේ මැටීරියල් එක මේ සිල්ක් වල. තනිකර මේක මෙහෙම නිකන් සිම්පල් සිම්පල් টොප් එකක් හොයන්නේ නෑ. ඒකටස් නෑ ළමයි දැන් මහන්සි අපි දෙන්නට දන්නවනේ shopping is not our thing. අපේ shopping stamina very low. ඉවරයි. අපි කඩවල් ගියේට ගියල් දැන් පාක් කඩවල් ඕකේ එක ගවත් තිබුණේ නෑ. I tried. දැන් යන ටික හම්බුනේ නැතිලු ගෙදර දිය එකක් අදිනු. කම්මැලි ළමයි. මහන්සි අඩු කරගන්නත් එක්ක අපි දෙන්න තීරණය කරා කොෆි ෂොප් එකකට ගිහිල්ලා මොන හරි බීලා කාලා ඉන්න කියලා. ඉතින් අපි හොයපු ෂොප් එකේ තිබුණ නැති හින්දා Starbucks එකට ආවා. අපිට එපා වෙලා ආවා Starbucks එකට. සාමාන්‍යයෙන් අපි Starbucks ආපු හැම සැරේම disappoint වුණා. අපිට පොඩි trauma එකක් තියෙනවා. අද අපි කරන්න දෙයක් නැති කමට තමයි ආවේ. අපි ඒත් එහෙම කරන්නේ නැහැ. කැතවල කරන්නේ අපි second chances දෙනවා. Third chances දෙනවා. බලමු මේක disappoint කරනවද නැද්ද කියලා. ඔයා වාගේ බිලා බලන්න ඔක්කොම කලින්. මේක මොකද්ද? chocolate chip නෑ cookie and cream frappuccino. ඔය පන්න ටික මික්ස් කරන්න එපා කන්න දෙන්නේ. කොහොමද කන්නේ? ඇරලා. ඇයි කිරිද? මේක සීනි දාන්න ඕනේද? වන්දන්නේ. වන්දන්නේ. සීනි අරතර තියලා කියලා බලන්න. හරි මම ගත්තේ caramel macchiato. caramel macchiato. බලමු disappointing ද කියලා. magical දෙයක් නෑ. ඉතින් සාමාන්‍යයෙන් අවුලක් නෑ. සීනි දාන්න ඕනේ. මම හිතන්නේ ඕ. සීනි හම්බුණා. mystery solved. සීනි දාන්න ඕනේ. අපි මොඩයි ඒ කියන්නේ. අපි දන්නේ. අපි වැරදියටද බෑනේ. අපි චුටක් ගොඩේ sorry guys. එසේ අපි බොරු පොෂ්. වෙන්න පොෂ්. Now it's okay.
හරි ළමයි කරන්න දෙයක් නැහැ. දැන් මට හම්බුනේ නැහැ අවශ්‍ය දේ. ඒ නිසා ගෙදර යනවා. කොහොමද ඇත්ත කතාව තමයි සීනි දාලා Starbucks රහ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ මන් දන්නේ ලංකාවේ ඉන්නවා නම් ඔයගොල්ලෝගේ හිතේ කවුරු හරි hype එක හදලා තියෙනවා නම් Starbucks ගැන know that it's not real. I don't know, maybe we'll get hate for this because there are a lot of people who like like it. Starbucks, but But I don't know, I don't like it. මගේ මම බීපු දේ ඒ විශේෂ දෙයක් නෙමෙයි. It's normal no, coffee. again මං ආම්බෝ ආයේ මේ බොන්න try කරන්න යන්න ඕන හොයාගෙන no. මං ගෙදර හිතන්නේ හදාගෙන ඊට රහයි. ඔව් ඒ කියන්නේ මං හිතන්නේ මට තේරෙන හැට මිනිස්සු බ්‍රෑන්ඩ් හයිප් එකට යන්නේ නැත්තම් ඒක මහ ලොකු රාකින්ද නෙමෙයි. I don't know. ඒකට ඉතින් අපි අපේ vlogs වල ඔයාලත් එක්ක අවංක වෙන්න එපා. So ඕ නෑ මේ බොරු කියලා මේව කරන්න ඕනේ නෑ. the truth is අනික අපේ කට්ටිය විතරනේ මේක දකින්නේ. මේ Starbucks එක අපිට සූ කරයිද? නේද? ළමයි ඒක කඩේකවත් තිබුණ නැති නිසා මෙට්‍රෝ එකේ එන ගමන් Amazon එකෙන් ඕඩර් ඒත් අපි එළියේ ඉද්දි තමයි ඕඩර් කරේ, so it counts as shopping. අපි තාත්තිමට බයිනට හැමලේ ඔන්ලයින් ඕඩර් කරලා කියද්දී කඩේට ගිහිල්ලා ගන්න කියලා. කාන්න එළිය ගන්න. ඔව් මෙයාගේ සූට් එක ඕල් දැක්කේ නෑ. ඒකේ දානම පෙන්නන. ඒකේ දානම පෙන්නනවා. තව පොඩ්ඩෙන් පෙන්නනවා වීඩියෝ එකේ තව පොඩ්ඩෙන් පේනවා. ඉතින් බලාගෙන ඉන්න අන්තිම වෙනකන් මම ග්‍රැජුවේට් වෙනවා බලාගෙන ඉන්න. අද තමයි ග්‍රැජුවේෂන් එක තියෙන්නේ. දැන් වෙලාව ඉතින් 6:00යි. මම නැගිට ගමන් විතර ඉන්නේ. දැන් මම කෝපි හදාගෙන යන්නේ. ඊට පස්සේ අද මම උදේ වගේ වැඩ කරනවා. මම දවල් 12 නෑ 1 වෙනකම් වැඩ. ඊට තමයි ලෑස්ති වෙන්න පටන් ගන්නෙ. I haven't slept too well. I'm ගොඩක් nervous ලා හිටියේ. So yeah, let's have my coffee and start this day. ඉතින් first things first කොෆි එක බීලා ඉවර වෙලා මම මගේ ඇඳුම අයන් කරා. ඊට පස්සේ ඉතින් මම වැඩ කරන්න පටන් ගත්තා. එදා දවසේ මම work from home උදේ කරා and හවස මම leave එකක් ඉඳලා තිබුණා. ඉතින් graduation එකට යන්න. හරි දැන් මම වැඩ කරලා ඉවරයි. දැන් එකට වෙලාව වල එකට චුට්ටක් කලින් මම නැවැත්තුවා ඇත්තම කියනවා නම් කොහොම හරි මම දැන් ලෑස්ති වෙනවා කියලා හිතුවේ. මොකද කොණ්ඩේ මම කර්ල් කරන්න ඉන්නේ. ක්ලාරා මට තෑගි දුන්න hair curl එකෙන්. ඉතින් ඒක වෙලා යන වැඩක්. ඉතින් so I'm gonna do this now. මොකද ඊට පස්සේ ආන්‍යාව මෙයාගේ කොණ්ඩ හදන්න ඕනේ. So let's get started with the getting ready process. හරි දැන් මේකප් කරන්න පටන් ගන්නවා. මොකද 3ට ළඟයි මගේ යාළුවෙක් ගෙදරට එනවා. ඉතින් එයා දැන් ළඟයිලු. ඔයාලා දන්නවනේ ඉතින් යාළුවව දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන්. දැන් මම ඉක්මනට මේකප් කරලා ලෑස්ති වෙන්න ඕනේ. මොකද ආන්‍යා වොෂ් දාලා ආවා. එයාවත් ලෑස්ති කරන්න ඕනේ. ඒ නිසා මම ටක් ගාලා මගේ මේකප් එක කරගන්නවා. මම පොඩක් කලබලයි. මොකද මේ ගෙදරට කවුරු ඉන්නකොට මෙජටක් නිකන් I get like panic. So now okay. Okay. My eyes are done. Lips. Kawchutak indala antimu wage කරා නම් හොඳයි කියලා හිතනවා. Then lips එක හැමදාම යනවානේ. So we'll do the lips last. I will start getting dressed now. Okay, ළමයි මම ගාව ඇඳුමත් ඇඳගෙන ඉන්නේ. කෝට් එක දාන්න ඕනේ තව. හැබැයි මම ඔයාලට full outfit එක එතනට ගිහිල්ලාම පෙන්නන්නම්. අපේ YouTube යාළුවන්ගේ පරණ කොහොමද කියන්නේ? අඳුරන මිත්‍රයෙක්. පරණ මිත්‍රයෙක් ඔයගොල්ලෝ අඳුරනවාද? කනගම මනුස්සයා වීඩියෝ කරන්නේ. කොහොම හරි කාලයකට පස්සේ YouTube channel එකේ ඔයගොල්ලෝ දකින්නේ. ප්‍රමුඛව මතකද? මෙයාගේ වීඩියෝ එක බලන්න නැත්නම් ගිහලා බලන්න. අනිවාර්යෙන්. Very funny. ගොඩක් මෝඩ් දේවල් කියපු නිසා කපලා තියෙනවා. But ඒවට ඒක කරේ දැන් අවුරුදු කීයකට කලින් 3කට කලින් now දැන් have the recording. he has the original recording. Full එක. අමාරුයි දාන්න. Wonderful. And there's only 20 minutes. ඒ අපි ඒකේ අමාරුයි දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. Yeah. එයා කියපු දේවල් දැන් බොත් ඉවරයි අපි channel එක වහන්න වෙනවා. Yeah, for legal reasons. For legal reason we can't disclose information. ඉතින් මම ලැස්තිලා ඉවර වෙලා අපේ නංගිගේ කොණ්ඩේ හදලා එයාගේ outfit එක තෝරලා එයාවත් අඳලා අපි ලැස්ති වුණා. එයා ඉතින් බඩගින්න හිටියේ මොකද මේ වෙදි මම හිතන්නේ ලන්ච් ගත්තේ නැහැ. මම ගත්තේ නැන්ද මොකද ලන්ච් වෙලාම වල දැන් මතක නැහැ. කොහොම හරි ඔක්කොම ටික කරලා අපි ටක් ගාලා පිටත් වුණා. වේල 5ම යුනිවර්සිටි එකට ගිහිල්ලා ඉන්න හින්දා.
ඉතින් ඕගොල්ලෝ මගේ සූට් එක චුට්ටක් පේනවා. මම දම් පාට සූට් එකක් තමයි එදා සිලෙක්ට් කරගත්තේ. ඒක තමයි මට හම්බෙච්ච ලස්සනම එක. ඉතින් ඕගොල්ලන්ට කැමතිද නැද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට්ස් වල ලියන්න. හරි අපි යුනි එකට ඇවිල්ලා ඉන්නවා රැහෙනවත් දන්නේ දැන් තාම ඇතුලේ කට්ටිය ඉන්නවා මගේ ටර්න් එක එනකන් එළිය බලන් ඉන්නවා මොකද නැත්තම් කට්ටිය වැඩි හින්දා Anya, how are you feeling? Not great. Why? I mean, I'm excited for it. Okay. But But I'm feeling hungry. okay. අපේ කොණ්ඩවලට ක්‍රෙඩිට්ස් යන්නේ ඔක්කොම ක්ලාරාට. එයාගේ gift එක හින්දා. So ඒ මොකක්ද? මදන්න. පාඩ මොනා දැනෙන්නේ මේ මොහොතේදී බොහොම සන්තෝෂයක් දෙන්න මගේ පපුවට මහන්න යන්නේ. හරි එයාගේ කොලොග් කරේ නෑ මගේ කොලොග් කරා ළමයි ඔයාලා වෙනුවෙන්. උපර ටෙන්ෂන් බ්ලොග් කරද්දි කමන්නේ. දැන් ඔයා හරියට ෆොටෝස් ගන්න. මං ගන්නවා. I have the බඩු ready. Okay. ඉතින් මගේ ෆැමිලි එක යාළුවෝ ඔක්කොම මෙතන ඉඳගෙන ඉන්න ගමන් මම ගියා අනිත් ග්‍රැජුවේට්ස්ත් එක්ක මැද ඉඳ ගන්න. ඉතින් ඇත්ත තමයි මම ගොඩාක් නර්වස් වෙලා හිටියේ. මම the whole time they were graduating other people. මගේ අත් මිරික nails හප I was like very nervous. එක හේතුවක් තමයි මම මගේ graduation mark එක දැනගෙන හිටියේ නෑ. I could guess it like calculations කරලා නට for sure දන්නේ නැති වුණාම ඒ nervousness එක තියෙනවා. ඉතින් මම ගොඩාක් මහන්සි වුණා. ඇත්තම කියනවා නම් මෙතනට එන්න. මං හිතන්නේ යුනිවර්සිටි අවුරුදු ටික විතරක් නෙමෙයි මම මුළු ජීවිත කාලෙම ඇත්තටම ගොඩාක් මහන්සි වුණා. Spero di pronunciare bene Dice Sakara. මං මගේ ජීවිතයේ අනිත් දේවල් ගොඩක් පැත්තකට තියලා ඉගෙන ගන්න එකම කරා. ඉතින් සමහරවිට මට හිතෙනවා මම මිස් අවුට් කරා කියලා සමහර දේවල්. අනිත් අය තරම් කියන්න ඉන්ට්‍රස්ටිං කතාවල් මගේ ජීවිතේ නැහැ. මොකද ඉතින් I was a book nerd. ඒ වුණාට මේ වෙලාව ඒ හැම දෙයකම මට හිතෙනවා okay this is like a culmination. I got it and I made it කියන එක මට පුරා දැනුණා. ඒ වගේම ඉතින් ගොඩක් ලොකු සතුටක් දැනුණා මගේ grade එක ඇහුණාට පස්සේ ඉතින් ඔයගොල්ලෝ බලන්න මාව graduate වෙන වෙලාව. Reana, che ha altri due nomi ma non voglio sbagliare la legge. Ines Sakara. Reana, il esame finale di laurea è stato approvato all'unanimità dalla commissione e quindi in virtù del potere che mi ha conferito il magnifico rettore ti proclamo dottore in marketing, comunicazione aziendale e mercati globali con la votazione finale di 110 lode su Dice lode, che bestia sei. ඉතින් ඕක තමයි අපේ graduation ceremony එකේ clue moment එක උනේ. ඉතින් මෙතනින් එහාට මම ඔයාලට පෙන්නන්නේ photo shoots and party moment එක තමයි මගේ graduation day එකේ. ඉතින් ඔක්කොම කලින් මාව බලන්න අපු යාළුවෝ ඔක්කොටම මම හග් එකක් දීලා thank කරා. ඒගොල්ලෝගේ දවසේ ඒගොල්ලෝගේ precious time එක අරගෙන මම බලන්න ආවට. ඉතින් ඊට පස්සේ අපි ගියා අපේ photo shoot moment එකට.
ඉතින් ඔක්කොම සෙරමොනී පාර්ට්ස් එක ටික ඉවර වෙලා ෆොටෝස් ටික ගත්තා. ඔක්කොම ඇවිල්ලා හිටපු යාළුවොත් එක්ක මාරුවට. මම හිතුවා ඔයාලා ඔක්කොලම පෙන්නන්න ඕනේ කියලා. මොකද මම බලන්න ආපු අය හැමෝම ඔයගොල්ලන්ට පේන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ෂැම්පේන් බොටල් එක ඕපන් කරලා ඒ විදිහට කන්න බොන්න පටන් අරගෙන සෙලිබ්‍රේෂන්ස් ඉතින් පටන් Dai, adesso ගත්තා. stapparla. Dai che ce la fai. වර්කවුට්ස් කොච්චර කරත් වැඩක් නැහැ. අන්තිමට ෂැම්පේන් බොටල් එක අරගන්න ශක්තිය මදි වුණා. ඉතින් ජීවිතේ අනිත් හැම දෙයකම වගේ අන්තිමට තාත්තගේ සපෝට් එක ඉල්ල ගන්න ඕන වුණා. ඒකත් අරින්න. Dottoressa, tutto bene? මොනවද අයියට කියන්න තියෙන්නේ? අයියට මොනවද කියන්න තියෙන්නේ? සන්තෝෂයි. ඉතින් පොඩක් දුකයි පොඩ යනවා. ආඩම්බර නැද්ද? ආඩම්බරයි. ඒකනේ. කියනවා. එයා auguri. Dottore nel buco del culo. Vaffanculo, vaffanculo. Ancora! Dottore, dottore, dottore nel buco del culo. Vaffanculo, vaffanculo. Auguri re! 110 lode! මොනවද කියන්න තියෙන්නේ? ළඟ ගැන. එයා පුඩිකාදම්ම හයස් මාක් නගන්නේ මිඩල් ස්කූල් 10 lode, ඒ කියන්නේ හයස්ම මාක්. හයි ස්කූල් පාස් වුණේ 100 lode, හයස්ම මාක් එක. දැන් යුනිවර්සිටි පාස් වුණේ 110 lode, හයස්ම. චේසුද? රෙහානට මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් සතුටුයි. ඉන්ටර්වියු කරනවා හදන කියන්නේ. මම කැමරාව අල්ලගෙන කතා කරන්නේ. ගොඩක් සතුටුයි ඉතින්. මම හරි සතුටුයි මගේ යාළුවෝ ටික ආවට. මගේ වීඩියෝග්‍රැෆර් මෙතන ඉන්න කෙනා ආවට කියන මම ගොඩක් සතුටුයි. ඉතින් ඔක තමයි කියන්න තියෙන්නේ. මොනවද තාත්තට කියන්න තියෙන්නේ දුව ගැන? මොනවද සන්තෝෂයි, ගොඩක් සන්තෝෂයි. ඉතින් එයාගේ achievement එකට එයා ඉතින් එද පොඩි කාලේ ඉඳලම ඒ ටාගට් එකට වැඩ කරා. ඒක නිසා ගොඩාක් කමිට්මන්ට්ස් කරලා අද එයා එතන ඇවිල්ලා ඉන්නවා. එයාගේ මහන්සි ලොකු දෙයක් කරලා තියෙනවා. I'm proud එයාගෙන්. හිතනවා ඉස්සරහටත් හොඳ මිනිස්සෙක් විදියට හොඳ දේවල් කරගෙන යයි කියලා. සන්තෝෂයි. මොනවද දුව ගැන කියන්න තියෙන්නේ? මගේ දුව හින්දා ඉතින් මම හරි සතුටුයි. ඉතින් එයා හැමදාම ආයෙස්ම ඉතින් ඉස්සර පොඩි කාලේ මේ එයාට DH හැමදාම DH තමයි මොකෙන්වත් නෝයි අරගන්නේ. ලෝදි දෙන්න තියවලටත් අපි ගෙදර ආවම ලෝදි ගත්තේ නෑ කියලා. අම්මනේ කොච්චර ගත්තද කියනවා. ඒක තමයි. ඉතින් I'm one of proudest mothers in the world. Of course. Dottore del culo, vaffanculo, vaffanculo. යුනිවර්සිටි එක ඉස්සරහා සෙලිබ්‍රේෂන්ස් ඉවර කරලා ඉතින් මම යාළුවෝ ටික ඔක්කොම එක්කගෙන රෙස්ටොරන්ට් එකකට ගියා. අර කොහෙ එනකම බලාගෙන ඉන්නේ. අපි දැන් රෙස්ටොරන්ට් එකේ ඉස්සරහා ඉන්නේ. අතලට යන්නේ. ඉතින් බලමු. ඉතින් ගෙනින් පාටි තමයි. Yeah, no, පළවෙනි අම්මිලා දෝනිලා ඔක්කොම පළවෙනි. Listen to you. ඉතින් අපි එදා ගියේ මිලාන් වල තියෙන මෙලිස්සාස් කියන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකට තමයි. ඉතින් ඒගොල්ලෝ මතක් කරන්න ඕනි කියලා මට හිතුණා. මොකද අපිට ඇත්තටම මාර හොඳ සර්විස් එකක් දුන්නා. අනිත් එක ඒගොල්ලෝගේ ස්පේසස් හරිම ලස්සනයි. ඒගොල්ලෝගේ කැරියෝකි සෙටප් එකක් තියෙනවා. ඉතින් අපිට සින්දු කියලා ඩාන්ස් කරලා මාර විදිහට එන්ජොයි කරන්න පුළුවන් විදිහේ ස්පේස් එකක් ඒගොල්ලෝගේ තියෙනවා. අපි දැන් මේක දෙවනි ෆන්ක්ෂන් එක ඒගොල්ලොත් එක්ක සෙලිබ්‍රේට් කරපු. ඊට පස්සේ අපි තව ෆන්ක්ෂන්ස් දෙක තුනක් කරා. ඉතින් ඒගොල්ලෝ මතක් කරන්න ඕනි කියලා මට හිතුණා. because they genuinely took good care of us and they were a great space to be in. එදා දවසේ කැමරාවල් වලින් ඔක්කොම වීඩියෝස් කරපු කමිල්ලා අපේ නංගියෙන් ඇහුවා මම ග්‍රැජුවේට් වෙච්ච එක ගැන මොනවද හිතන්නේ කියලා. ඔන්න ඉතින් එයාගේ උත්තරේ. Cosa hai da dire su questa dichiarazione? Ingrata.
Sai quanti pannolini ha cambiato? Sai quanti pannolini ha cambiato Asca? Dopo del mio attimo. ඊළඟට අප මෝමන්ට් එක තමයි ගිෆ්ට් ඕපනින් මෝමන්ට් එක. ඉතින් මගේ හයිස්කූල් යාළුවෝ 3 දෙනා ඔයගොල්ලන්ට පේන අය තමයි. ඒගොල්ලෝ මට ගෙනාවු තෑගි ටික ඉතින් මම එතනදී ඇරියා. ඒගොල්ලෝ මට ගිෆ්ට් කරා මග් එකක් ඩ්‍රාමා ක්වීන් කියලා ලියලා තියෙන. ඉතින් මම දන්නවා වැඩි මං හිතන්නේ. ඊට පස්සේ මට ලස්සන කැලෙන්ඩර් එකක් තෑගි දුන්නා. අපේ ෆොටෝස් ඔක්කොම එකතු කරලා. And last but not least මම ලස්සන හෑන්ඩ් බෑග් එකක් දුන්නා මට වැඩට ගෙනියන්න පුළුවන් විදිය. ඉතින් මගේ ලැප්ටොප් එක දාන්න සයිස් එක ඒගොල්ලෝ අහගෙන හොරෙන් අහගෙන මට හරියන්නම බෑග් එකකුත් අරන් දීලා. Vuoi vederla una dimostrazione d'amore? Aia. Aia. Nangita aderene? Allora devi mangiare quel pezzo di peperoncino. Vai Aia. Bathroom hai? Odi na haban. Haban. Mata adere. Anu men me akya. Brava Ania. ඉතින් ඊළඟට ආවේ මං ආසම වෙලාව තමයි ඒ තමයි කේක් එක කන වෙලාව. Aia nemeane ඒක සිල්ක් බ්ලවුස් එක. අයියා වගේලුවා. අපි දන්නේ නෑ. ඉතින් ඔය විදිහට තමයි මගේ ග්‍රැජුවේෂන් සෙලිබ්‍රේෂන් එක ඉවර වුණේ. මේ ඕගොල්ලෝ දකින්නේ මං අවුරුදු 4කට කලින් බයෙන් අමාරුවෙන් ගත්ත ලොකු තීරණයක ප්‍රතිඵලය. ඉතින් අද මං ආපස්සට බලද්දී ගොඩක් සතුටු වෙනවා. මං එදා ලෝකෙට මිනිස්සුගේ ජජ්මන්ට් එකට අනිත් අයගේ බලාපොරොත්තු වලට නැතුව මගේ හිතට එකඟව තීරණ ගත් එක ගැන. මේක මගේ ඇත්ත ජීවිතයේ ස්ටාර්ට් එක විතරයි. ඒක මන් දන්නවා. තව ගොඩාක් දුර යන්න තියෙනවා. ජීවිතේ තව අමාරු තැන් ගොඩාක් එයි. ඒ දැනට මම යුනිවර්සිටි එකට තෑන්ක් කරනවා. මම මෙච්චර දුර ගයිඩ් කරාට. Thank you මේ වීඩියෝ එක බලුවට. අපි ආයේ ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Bye.